මේ අපේ පොඩි එකා බොන්නේ නැහනේ. ඔය ඔලිය අත තියලා පොරොන්දු වෙන්න බොනවා කියලා. බීලා නැහැ. බයින් බීලා නැහැ. බයින් නවත්තලා බයින්. ඇත්තම බීලා ඉන්නේ. හොඳටම මෙරි මට කෙලින් ඉන්න බෑ මට. නැස ඇත්තටම බීවේ නැහැ බීවෙන. පොරු කියන්න ඕනේ නැහැ. ඉතින් බලනවා ඒකනේ. තමුසල දැන් බොන්නේ නැතුවම දැන් අනිත් ළමයි හදාගන්නේ කොහොමද? අයිබෝන්. අද අපි කියනන්නේ අරුම පුදුම රටක් ගැන. අරුම පුදුම රට. මොකද්ද මේ රට? මේ රට බොනර්ජියාව. මොනර්ජියාව. මම හිතන්නේ මෙන්නක කියන්නේ අර එංගලන්තයයි රුසියාවයි අතරමැද තියෙන අර චූටි රට. ඔව් අපිට මේ අවස්ථාව ලැබුණා වාසනාව ලැබුණා මේ රටට යන්න මටයි නවන්ටයි අපි මේ එංගලන්තේ ගිය වෙලාවක ඒ තඩියක් ගහනවත් තමයි අපිට මේ රට ගැන ආරංචි උනේ. මේ රටේ විශේෂත්වය තමයි මේ රටේ විශේෂත්වය තමයි මේ රටේ මේ සිංහල භාෂාවට සමාන භාෂාවක් තමයි මිනිස්සු කතා කරන්නේ. ඒ කියන්නේ බොහෝ දුරට සිංහල භාෂාවට සමාන නිසා සංස්කෘතිය ගොඩක් දේවල්. ඔව් ක්‍රිස්තුපුර 8 වන සියවසේ තමයි මේ ලංකාවේ වහල්ලු පිටිසක් අරන් ගිහිල්ලා තියෙන එංගලන්තෙට. ඊට පස්සේ එංගලන්තෙත් මොම් පැනලා ගිහිල්ලා තියෙන රුසියාවට ඒ පැනලන අතරතුර මොම් තීරණය කරලා තියෙන තවදුරටත් පැනලා යන්නේ අපි වෙනම රටක් වෙනම රාජ්‍යයක් ලෙස නැගිටිනවා කියන ඉතින් මේ රටේ සිංහල භාෂාව ඉතාමත් ළඟින් යන භාෂාවක් තමයි කතා කරන්නේ සහ ඒ රටේ මිනිස්සුගේ පෙනුමත් අපේ ලංකාවේ මිනිස්සුන්ට හරි සමානයි. ඒ රටේ විශේෂත්වය තමයි මේ රටේ ඉන්න හැමෝම බීලා ඉන්නේ හැමෝම බොනවා. ඒ කියන්නේ පොඩි ළමයෙක් ඉඳලම ලොකු ආච්චි සීයා වෙනකන් හැමතැනම මිනිස්සු බොනවා. නොබී ඉන්නවා කියන්නේ දඩුවම් ලැබිය හැකි වරදක්. අඩුම තරමේ ඉස්කෝලේවත් නොබී ඉන්න බෑ. හරි පුදුමයි නේද? අපි අපේ රට බලන්න. තමුසල පොඩ එනවා මෙහෙට. මේ තමුසල දෙන්න බීලා නැහැ නේද? නැස බීලා ඉන්නේ. තමුසල දෙන්න මේ බීලා නැහැ. නැස බීලා ඉන්නේ ඇත්තටම බීලා ඉන්නේ. නිකන් බොරු කියන්නේ පොයි තමුසල දෙන්න බීලා නැහනේ. නැස බීලා ඉන්නේ ඇත්තම බීලා ඉන්නේ. හොඳටම මෙරි මට කෙලින් ඉන්න බෑ මට. බොරු කියන්න එපා මේ බොන්නේ නැතුව මේ චිත්‍ර කරන්න බෑ. නැස ඇත්තටම බීවේ නැහැ බීවෙන. පොරු කියන්න ඕනේ නැහැ. තමුසල දැන් බොන්නේ නැතුවම දැන් අනිත් ළමයි හදාගන්නේ කොහොමද? තමුසල අම්ලට අතට කියන්නේ නැද්ද ඔය මේ ඉස්කෝලේට මේ බීලා යන්න කියලා? තමුසල දැන් ඔය එක්සෑම් ලියන්නේ කොහොමද දැන් බොන්නේ නැතුව? තමුසලට දැන් ඔය දැන් මේ කන්න අමතක නේද? ලස්සන අඳින්න. ඒව මුකුත් අමතක නැහැ. තමුසල මේ බොන වෙලේ දැන් අමතක වෙන්නේ නේද? තමුසල හරියන්නේ නැහැ. තමුසල දෙන්න පුළුවන්. මට දෙන්නේ නැති උඹට හර තමුසල දැන් තමුසල තාත්තලේම දන්නේ නැද්ද තමුසල ඉස්කෝලේ යනකොට තමුසලට පොලෙවන්න කරුණාකරලා යන්න බොන්නේ නැති උන් මයි ක්ලාස් එකට ගන්න නැහැ. මගේ තාත්තට දැන් රසාවක් නැහැ. මෙයාගේ තාත්තට රසාවක් නැහැ. සර් මේ ඉස්කෝලේ මේ පාවසලේ හොඳම රිසල්ට් බීලා මට තිබ්බේ. මේ බෙස් රිසල්ට්ස් උත් තිබ්බා මට. ඊට පස්සේ මේ අපේ තාත්තට ජොබ් එකක් නැහැ සර්. ඊට පස්සේ බොන එක නවත්තුණා අපි අති. රජෙන් හිස්පැසුම කියලා එකක් දුන්නා. ඒකෙන් සර් ගෙදර කෑම ටික මේකට පස්සේ සර් බොන්න සල්ලියක් කොහොමද ඉතුරුන්නේ නැහැ සර්. ඉස්සසෙන් කරන්නේ කණ එක සර්. අපි ඒකයි බොන්න විදියක් අපි ඒකයි සර් බොන්න නැතුව ඉන්නේ. නැත්නම් අපි ආසයි සර්. අපිත් බොන්න ආසයි. යාළුවෝ බොන්න කතා කරාම අපි දෙන්න හැංගෙනවා. ඉන්ටර්වල් එකට බොන්න අපිට වම්බෙන්නේ නැති නිසා අපි එන ටොයිලට් එක පිටිපස්සේ බොන්න නැති නිසා අපේ පන්තියේ කොන් කරලා තියෙන සර් බොන්න නැති උන් කියලා. සති ගානකින් බීලා නැහැ සර්. අපේ පන්තියේ නෙවෙයි කියනවා සර්. උඹලා නම් අපේ පන්තියේ නෙවෙයි. ලෝ කලින් කියන්න එපා බං. බලපන් ඉතින්. මටත් දැන් මොකක්ද වෙලා ගියා පපුවුනුලා ගියා බං. හරියට වරෙන් ඉතින් අපි මේ අද ඉස්කෝලේට වෙලා ගහමු. බෝතලෙත් තියෙන වරෙන් ගහමු. සර් මම පෝක් කිස්ටුවක් අරන් එන්නද? උඹලට දැන් පෝක් කන්න සල්ලි තියෙනවා මේ බොන්න තමයි සල්ලි නැත්තේ නේද? දැන් මේ රටේ තියෙන මේ ගොඩක් කට්ටිය අපිට පේනවා මේ හිටපු අමාත්‍යතුමනි මේ ගොඩක් කට්ටිය දැන් මේ බොන එක නවත්තලා තිනවා. ඔබතුමාට මොකද හිතෙන්නේ දැන් මේ බොන එක නවත්තපු එක ගැන? ඕගොල්ලන්ට පේනවා ඇති මේ වටපිටාව බැලුවාම කොහොම තත්ත්වයක්ද තියෙන්නේ කියලා. බලන තැන නොබීපු මිනිස්සු ඉන්නේ. කලින් ආණ්ඩුව කරද්දි හැම තැනම මිනිස්සු බීලා හරිම සතුටින් විනෝදෙන් වයස් ભેදයක් නැහැ. හැමෝම එකා වගේ බීලා හිටියා. දැන් බේනවන්නේ නොබීපු මිනිස්සු හැම තැනම ඉස්කෝලයක් ගාවට ගියත් නොබීපු ළමයි. කොහොමද මේ විදිහට රටක් කරගෙන යන්නේ? මේ කොහොමද අපි මේ අපේ ළමෙක්වත් මේ වගේ මේ බොන්නේ නැති මිනිස්සු ඉන්න සමාජයකට මේ සමාජගත කරන්නේ? 2029 අපේ ආණ්ඩුව ආපු ගමන් කලින් තිබ්බා වගේම වයස් ભેදකින් තොරව ගෑනු පිරිමි ભેදකින් තොරව හැමෝටම බොන්න දීලා හැමෝටම එකාසේ බීලා වැටලා ඉන්න පුළුවන් සමාජයක් අපි බිහි කරනවා. මේ නොබොන මිනිස්සු වැඩි වෙන්න වෙන්නේ මේ ගවර්න්මන්ට් එකට මේ හම්බෙන ටැක්ස් එක අඩු වෙනවා. ඒක අපේ ඉදිරි ආර්ථික උද්දමනයට ඒක අපිට බලපානවා ඒක. ඒක ගැන මේ දැන් ඉන්න මේ දේශපාලනයන්ට කිසිම මේ ගාණක්වත් නැහැ. අපි ළඟදිම මේ මිනිස්සු 10000 බොන මිනිස්සු 10000ක් අරගෙන අපි එනවා. ඇවිල්ලා අපි ලොකු අරගලයක් කරනවා. අපි මේ ආණ්ඩුවට කියනවා අපි තරේ කියනවා මේ නොබන මිනිස්සු සමාජගත කරන එක නවත්තන්න කියලා. සර්ලා ආණ්ඩුව කාලේ නොබන මිනිස්සු හිටියේ නැද්ද? නොබන මිනිස්සු අපි අත්අඩංගුවට ගත්තා. අපි නොබන මිනිස්සු අපි අත්අඩංගුවට ගත්තා අපි. සර් අපේ බොන්න දෙනවා යන්න අපේ බොන්න දෙනවා. බලහන් උඹ කෙල්ලෙක් නේද? ඈ? උඹට මම කියලා දීලා තියෙන නොබී ගෙවල් වලට එන්නද රෑ තිස්සේ? ඈ? උඹලා හදලා තියෙන නිකම් මේ ගෙවල් වල එන්නද? කියන්නකෝ ඒ කියන්නකෝ මොනා හරි. මේ ඇවිල්ලා මෙන්න නොබී